මේ දවස්වල දිවයින පුරා පවතින දැඩි රස්නයත් එක්ක මිනිස්සු ඉන්නේ හරිම අපහසුවකින්. එළියට පහළියට බහින්න බෑ. පාර තොටේ යන්න බෑ. ෆෑන් එක AC එක නැතුව ඉන්න බෑ. ගම්වල මිනිස්සුන්ට හේනට කුඹුරට බහින්න බෑ. ඉතින් දැන් වෙද්දී තත්ත්වය ටිකක් සීරියස් වෙලා තියෙනවා. ඒ වගේම මේ තත්ත්වය මිනිස්සුන්ගේ සෞඛ්‍ය තත්ත්වයට විතරක් නෙවෙයි, සතුන්ගේ පැවැත්මටත් බෙහෙවින් බලපානවා. ඒ නිසා Think White Media අපි ඔයාලා වෙනුවෙන් මේ ගැන ටිකක් ගැඹුරින් හොයලා බැලුවා. එහෙනම් channel එක subscribe කරලා වීඩියෝ එකට ලයික් එකක් දාගෙනම අපි අද වීඩියෝවට යමු. 2026 වසරේ මුල් භාගය වන විට ශ්‍රී ලංකාව මුහුණ පාලා තියෙන්නේ කාලෙකින් මුහුණ දීපු දරුණුම රස්නෙකට. ඇත්තෙන්ම ලංකාව විතරක් නෙවෙයි මේ තත්ත්වය සමස්ත ගෝලීය ඝර්ම කලාපයටම පහේ බලපාලා තියෙනවා. මේ නිසා මේවායේ පරිසර පද්ධතීන් වලට විශාල ආතතියක් ඇති වෙලා දැන් වෙද්දි වෙන අවුරුදුවල මේ කාලයට සාමාන්‍යයෙන් අපි මුහුණ දෙන සාමාන්‍ය දෛනික උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවයේ සැලකිය යුතු තරම් පැහැදිලිව ඉක්මවා ගිය තත්ත්වයකට තමයි අපි මුහුණ පාලා ඉන්නේ. මීට බලපෑ කාලගුණික විද්‍යාත්මක කාරණා මොනවාද? මෙම තත්ත්වය අපිට කොයි විදිහට බලපානවද? පරිස්සම් වෙන්න ඕනි කොහොමද? අද Think White Media තුලින් අපි කතා කරමු මේ දරා ගන්න බැරි රස්නේ පිටුපස තියෙන ඇත්තම හේතු පහක් ගැන. පළමු හේතුව පළවෙනි අන්තර්මෝසම් නිශ්චලතාව. දැනට පවතින දැඩි උණුසුමට මූලික වශයෙන් හේතු වී ඇත්තේ මෙන්න මේ මාර්තු සහ අප්‍රේල් මාසවල පවතින වසරේ පළමු අන්තර්මෝසම් කාල සීමාවයි. මෙම කාලය තුල ශ්‍රී ලංකාව හරහා හමන සුළං ධාරාවන් දුර්වල වන අතර සුළඟේ වේගය ඉතාම අඩු මට්ටමකයි පවතින්නේ. සුළං ප්‍රවාහ දුර්වල වීම හේතුවෙන් ගොඩබිම රත් වූ වාතය ඉහළට ගෙන යාමට ක්‍රමයක් නොමැති වීම නිසා ශ්‍රී ලංකාවේ පහළ වායු ගෝලයේ තාපය සිරවීමක් සිදු වෙනවා. මීට අමතරව මෙම කාලයේදී අහසේ වලාකුළු අවම වීම නිසා සූර්ය රශ්මිය ඍජුවම ගොඩබිමට සහ මුහුදට පතිත වීම හේතුවෙන් වායු ගෝලය තව දුරටත් උණුසුම් වෙනවා. දෙවැනි හේතුව ඉර මුදුන් වීම. සාමාන්‍යයෙන් ලංකාවේ මාර්තු අග අප්‍රේල් මුල කියන්නේ ඉර මුදුන් වන කාලේ. දෙවැනි සහ ප්‍රධානතම හේතුව අන්න ඒකයි. පෘථුවියේ පිහිටීම අනුව අප්‍රේල් 5 සිට 15 දක්වා කාලය තුල සූර්යයා ලංකාවේ අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පිහිටනවා. ඉරට හැතැම්මයි වගේ කියලා හිතෙන්නේ අන්න ඒ නිසයි. මේ නිසා දහවල් 11 සිට සවස 4 දක්වා කාලය තුල හිරු රැස් වඩා තීව්‍ර ලෙස පොළවට පතිත වෙනවා. මේ විදිහට නැවත වතාවක් දක්ෂිණායනයේ සිද්ධ වෙද්දී ඒ කියන්නේ ජූනි 21 වෙනකල්ම උතුරු දිගට සංක්‍රමණය වුණු ඉර ඉන්පස්සේ දකුණු දිගට සංක්‍රමණය වෙද්දී ශ්‍රී ලංකාවට නැවත වතාවක් මුදුන් වුණත් එලෙස සිදුවන අගෝස්තුවේ අග සහ සැප්තැම්බරයේ මුල වඩාත් සුළං ප්‍රවාහ වැඩි කාලයක් නිසා ඒ රස්නේ අපිට මේ මාර්තු අප්‍රේල් කාල සීමාව තරම්ම දැනෙන්නේ නැහැ. අපි අගෝස්තු මාසයේ සරුංගල් යවපු හැටි මතක් කරන්න. අන්න ඒ හුළඟ විසින් මුදුන් වෙන හිරු රශ්මියෙන් ලැබෙන තාපය අපෙන් ඉවතට ගෙනියනවා. මේ මාර්තු අප්‍රේල් මාසවල අපිට ඒ සහනය ලැබෙන්නේ නැහැ. තුන්වෙනි හේතුව ආර්ද්‍රතාවයේ මේ දවස්වල අපිට කාලගුණ වාර්තාවල දැක්වෙන උෂ්ණත්වයට වඩා වැඩි රශ්නයක් සිරුරට දැනෙන්නේ වායු ගෝලයේ පවතින ඉහළ ආර්ද්‍රතාවය නිසායි. සිරුරේ උණුසුම පිට කිරීමට ඇති ප්‍රධානතම මාර්ගය වන දහඩිය පිටවීම ඉහළ ආර්ද්‍රතාවය නිසා වෙනදාට වඩා දුර්වල වෙනවා. එවිට සිරුරේ අභ්‍යන්තර තාපය ඉවත් නොවන නිසා අපිට තරමක් දරාගත නොහැකි මට්ටමේ අධික රස්නයක් දැනෙන්නට ගන්නවා. සරලව කිව්වොත් වායු ගෝලයේ ජල වාෂ්ප වලින් සම්තෘප්ත වෙන්න ආසන්නව තියෙන නිසා අපේ ශරීරයෙන් තාපයත් අරන් පිට වෙන දාඩිය වාෂ්ප වීම සිදුවන්නේ දුර්වලවයි. ඉහින් කනින් දාඩිය බේරෙන්න පටන් ගන්නේ ඒකයි. උෂ්ණත්ව දර්ශකය හෙවත් හීට් ඉන්ඩෙක්ස් එක නිර්ණය කරන්න උෂ්ණත්වය වගේම මේ සාපේක්ෂ ආර්ද්‍රතාවයත් උපයෝගී කරගන්නවා. 2026 මාර්තු සහ අප්‍රේල් කාලය තුල දිවයිනේ දිස්ත්‍රික්ක රැසකම මෙම දර්ශකය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අවදානම් මට්ටමේ හෙවත් කෝෂන් ලෙවල් එකක පවතින බව නිවේදනය කර තිබෙනවා. හතරවෙනි හේතුව ගෝලීය එල් නිනෝ බලපෑම. ශ්‍රී ලංකාවේ දේශීය කාලගුණික තත්ත්වයන්ට අමතරව ගෝලීය වශයෙන් සිදුවන දේශගුණික වෙනස් වීමද මීට බලපා තිබෙනවා. 2026 මුල් භාගයේදී පැසිෆික් සාගර කලාපයේ පවතින ලා නිනා තත්ත්වය ක්‍රමයෙන් එල් නිනෝ තත්ත්වයකට පරිවර්තනය වෙමින් තිබෙනවා.
ඓතිහාසික දත්තයන්ට අනුව එල් නිනෝ වසරවලදී සාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යන අතර වර්ෂාපතනය අඩුවීමේ ප්‍රවණතාවයක් පවතිනවා. 2026 ජූලි අගෝස්තු කාලය වන විට මීටත් වඩා අතිශය ප්‍රබල මට්ටමේ එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමට 62%ක් 80%ක පමණ සම්භාවිතාවක් පවතින බව තමයි පුරෝකථනය කරලා තියෙන්නේ. පස්වෙනි හේතුව නාගරීකරණය සහ මානව ක්‍රියාකාරකම් වල බලපෑම. ස්වභාවික හේතුන්ට අමතරව මිනිස් ක්‍රියාකාරකම්ද මෙම උණුසුම තිවුර කිරීමට දායක වී තිබෙනවා. කොළඹ සහ තදාසන්න නගරවල කොන්ක්‍රීට් සහ තාර පෘෂ්ඨයන් දහවල් කාලයේ තාපය උරාගෙන රාත්‍රියේදී මුදා හරිනවා. මේ නිසා නගරබද ප්‍රදේශ ගම්බද ප්‍රදේශවලට වඩා සෙල්සියස් අංශක 3-5 අතර ප්‍රමාණයකින් වැඩි උණුසුමක් පෙන්නුම් කරනවා. ගස්වැල් කපා ඉවත් කිරීම නිසා ස්වභාවික සිසිලන පද්ධතියක් ලෙස ක්‍රියා කරන වාෂ්පීකරණ උත්සේදන ක්‍රියාවලිය මේ වන විට අපට අහිමි වී තිබෙනවා. මෑතකාලීන අධ්‍යයනවලට අනුව නිවර්තන කලාපීය රටවල වනාන්තර විනාශය නිසා ප්‍රාදේශීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1-2 අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. අවසාන වශයෙන් මෙවන් තත්ත්වයක් මත පවතින දැඩි උණුසුමෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ලබා දී ඇති මෙන්න මේ උපදෙස් මාලාව අකුරටම පිළිපදින ලෙස Think White Media අපි ඔබෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. හැකිතාක් ජලය පානය කරන්න. පිපාසය දැනෙන තෙක් නොසිට නිතර ජලය පානය කරන්න. පිටතට යාම සීමා කිරීම. උදෑසන 10 සිට සවස් 3 දක්වා කාලය තුල හැකිතාක් එලිමහන් ක්‍රියාවලින් බැහැර වෙලා ඉන්න බලන්න. ඇඳුම් පැළඳුම් ගැන සැලකිලිමත් වෙන්න. සැහැල්ලු, ලිහිල් සහ ලා පැහැති කපු වැනි ඇඳුම් හැකිතාක් අඳින්න උත්සාහ කරන්න. සෙවණක් ඇති තැන්වල ඉන්න. එලිමහනේ සේවය කරන අය නිතර සෙවණ ඇති ස්ථානවල විවේක ගන්න. මේ අය ගැන විශේෂ අවධානය යොමු කරන්න. කුඩා ළමුන්, ගැබිණි මව්වරුන්, වැඩිහිටියන්, රෝගී පුද්ගලයන්, විශේෂ අවශ්‍යතා ඇති අය වගේම ඔබ අවට වෙසෙන සතුන් පිළිබඳවත් නිරන්තරයෙන් විමසිලිමත් වන්න. ඔවුන්ටත් කාරුණික වන්න. එහෙනම් ඊළඟ වීඩියෝවෙන් අපි නැවත හමුවෙමු. හැමෝම පරිස්සමින් ඉන්න.